අහසේ විදුලිය කොටනව දැකලා තියෙනවනේ අපිට. ඉතින් ඒක කොච්චර වේගවත්ද? අර ඇසිපිය ගහන තට්පරයෙන් නැති වෙලා යනවා. ඔව්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඉතින් අපිට දකින්න පුළුවන් වේගවත්ම දේ ඒක කිල්ල නේද? අන්න ඒකනේ. හැබැයි ඊට වඩා මිලියන ගාණක් වේගවත් දෙයක් මේ වෙලාවෙත් අපේ ඔළුව ඇතුලේ වෙනවා කිව්වොත්, ඒ කියන්නේ අපි මේ ගන්න එක හුස්මක් ඇතුළත අපේ සිතුවිලි මිලියන ගාණක් ඉපදිලා මැරිලා යනවා කිව්වොත්. අම්මෝ ඒක ඇහුවම ඇත්තටම ඔළුව අවුල් වෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ අපේ ශාරීරිය ගැන, අර අපේ වටපිටාව ගැන හරිම ස්ථිර භෞතික අදහසක් ඇතුවනේ. හරියටම අපිට අර හදවත ස්පන්දනය වෙන වේගය, ලේ ගමන් කරන වේගය වගේ දේවල් මනින්න පුළුවන්. ඔව්. හැබැයි අපේ මුළු ජීවිතයම තීරණය කරන්න, අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන මේ සිත කියන දේ, ක්‍රියාත්මක වෙන වේගය භෞතික ලෝකයේ කිසිම දෙයකට සම කරන්න බෑ. අන්නේ අභිරහස ගැන තමයි අද අපි මේ සාකච්ඡාවෙන් ටිකක් ගැඹුරටම ගිහිල්ලා හාරා අවුස්සලා බලන්න යන්නේ. බොහොම හොඳ මාතෘකාවක්. ඉතින් මේකට මුලාශ්‍රය වෙන්නේ මොකක්ද? අද අපි මේ කතා කරන මාතෘකාවට පාදක වෙන්නේ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හිමිපාණන් රචනා කරපු අභිධර්මයේ මූලික කරුණු කියන ග්‍රන්ථයේ 38 පිටුවේ ඉඳන් 50 දක්වා තියෙන කොටස. ඒ කියන්නේ අභිධර්මයේ සම්බන්ධව ලියවුණු අතිශය වැදගත් මූලාශ්‍රයක්. ඔව් ඇත්තටම මේක හරියටම කිව්වොත් අපේ මනසේ ඇතුළාන්තය වැඩ කරන හැටි පෙන්වන අතිශය තාක්ෂණික මැනුවල් එකක් වගේ. ඒක ඇත්ත. එතකොට අද අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකද්ද? අද අපේ අරමුණ වෙන්නේ මේ සාමාන්‍යයෙන් අපිට නොපෙනෙන අපේම සිතේ ව්‍යුහර කිසිම සංකීර්ණ වචන නැතුව ඊටාම සරලව තේරුම් ගන්න එක, අසන්නන්ට තවසානිය වෙනකම මේකේ කුතුහලයේ තියාගෙන අහන් ඉන්න පුරුවන් විදිහට මේ තාක්ෂණික කාරණා අපි කතා කරමු. හොඳයි. මේ පොතේ තියෙන කාරණා ඇත්තටම අපේ සාමාන්‍ය ලෝක දැක්ම සම්පූර්ණයෙන්ම කරපිට හරවනවා. විශේෂයෙන්ම අපි මම කියලා හිතාගෙන ඉන්න දේ ගැන තියෙන අදහස මේකෙන් සම්පූර්ණයෙන් වෙනස් කරනවා. එහෙනම් අපි මුලින් මේකෙන් පටන් ගමුකෝ. මොකද්ද මේ සිත? එහෙම නැත්නම් චිත්තය කියන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. ඔව්. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ සිත කියන්නේ අපේ මොළයේ ඇතුලේ තියෙන මොකක් හරි භෞතික කෑල්ලක්. එහෙමත් නැත්නම් කවදාවත් මැරෙන්නේ නැති ස්ථිර ආත්මයක් කියලා නේද? මේ පොතට අනුව සිත කියන්නේ මොකද්ද? ඔතන තමයි අපි මුලින්ම පුරුදු වෙලා ඉන්න රාමුවෙන් එළියට එන්න ඕනේ. අභිධර්මයට අනුව සිත කියන්නේ කිසිසේත්ම භෞතික දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කිසිසේත්ම නෑ. ඒක අල්ලන්න පුළුවන් බරක් තියෙන දෙයක් නෙවෙයි. ඒ වගේ මේක අර ස්ථිරව පවතින ආත්මයක්වත් නෙවෙයි. එතකොට කොහොමද පොතේ ඒක විස්තර කරන්නේ? පොතේ ඊටාම පැහැදිලිව විස්තර කරනවා සිත යන හුදෙක් අරමුණක් දැනගැනීමේ මාත්‍රය පමණයි කියලා. අරමුණක් දැනගැනීමේ මාත්‍රය. ඒ කියන්නේ යමක් ග්‍රහණය කරගැනීමේ ක්‍රියාවලිය විතරයි කියන එකද? හරියටම මේ ක්‍රියාවලියටම තමයි අපි චිත්ත, මන, විඥාන, හදේ කියන විවිධ නම් පාවිච්චි කරන්නේ. සිත කියන්නේ ඇත්තටම නාමපදයකට වඩා ක්‍රියාපදයක් කිව්වොත් වඩා නිවැරදි. ඒක හුදෙක් ශක්තිය. ඔව්. රේඩාර් යන්ත්‍රයක් වගේ තමයි කොහොමද ඒ උපමාව ගලපන්නේ? මෙහෙමනේ. රේඩාර් එකෙන් කරන්නේ අහසේ මොකක් හරි වස්තුවක් තියෙනවනම් ඒ බව අඳුර ගන්න එක විතරයි. ඒ රේඩාර් එකට අර වස්තුව හොඳයිද නරකයිද ලස්සනයිද කියලා කිසිම හැඟීමක් නැහැ. අන්න හරි. ඒක හුදෙක් සංඥාවක් විතරයි. ඔව්. ඒ වගේම තමයි අපි පාටක් දකින්නකොට හරි සද්දයක් ඇහෙනකොට හරි සිත කරන්නේ ඒ බාහිර උත්තේජනය අල්ලගන්න එක විතරයි නේද? ඒ රේඩාර් එකේ කතාව මේකට ගොඩක් දුරට සමානයි. ඇහැට රූපයක් ගැටෙනකොට මෙන්න රූපයක් තියෙනවා කියලා දැනගන්න ඒ මූලික සංවේදනයට තමයි සිත කියන්නේ. ඒ කියන්නේ කනට සද්දයක් ඇහෙනකොටත් එහෙමයි. ඔව් කනට සද්දයක් ඇහෙනකොට ඒ සද්දය ග්‍රහණය කරගන්න මාත්‍රය තමයි සිත. එතන කිසිම විනිශ්චය කිරීමක් නැහැ. ඒ කියන්නේ මේක හොඳයි මේක නරකයි කියලා ලේබල් ගහන්නේ නැද්ද? නෑ කිසිසේත්ම නෑ. හුදෙක් දැනගන්නීම කියන ක්‍රියාව විතරයි එතන තියෙන්නේ. මොකක් හරි දෙයක් දැනගත්තා නම් අන්නේ ක්‍රියාවලියට අපි කියනවා සිතක් ඉපදුනා කියලා. අම්මෝ ඕක ටිකක් ගැඹුරින් හිතුවත් මාර නිදහසක් දැනෙන අදහසක්. ඒ ඇයි එහෙම කියන්නේ? මොකද අපි ගොඩක් වෙලාවට අපේ සිතුවිලි සහ අර මම කියන සංකල්පය පටලවාගෙන ඉන්නේ. මගේ සිත කියලා කියනකොට අපි හිතන්නේ ඒක හරියට අපේ අයිතියක් තියෙන දේපලක් වගේ. ඔව් එමත් නැත්තම් අපේ ඇතුලේ එන්න වෙනම කුඩා මිනිස්සෙක් වගේ කියලා අපි හිතන්නේ. හරියටම. හැබැයි සිත කියන්නේ හුදෙක් බාහිර ලෝකයෙන් එන සිග්නල් අල්ලගන්න මාධ්‍යයක් විතරයි කියලා තේරුම් ගත්තම අපිට පුළුවන් වෙනවා හැම දෙයකටම අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැතුව ඉන්න.
ඒක තමයි මේකේ තියෙන වැදගත්ම ප්‍රායෝගික පැත්ත. අපි පාරේ යනකොට අපිට ඇහෙන වාහනවල සද්ද, මිනිස්සු කතා කරන සද්ද, මේ හැමදේම දිහා මේවා හුදෙක් සංවේදනයන් විතරයි කියලා බලන්න පුරුවන් නම් ලොකු සහනයක්. අනිවාර්යයෙන්ම අපිට ඒ දේවල් එක ගැටෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙනවා. සිත කියන්නේ ඒ දැනගැනීම කියන ෆන්ක්ෂන් එක විතරයි කියන එක දැන් පැහැදිලි. ඔව් ඒක තමයි මූලිකම පදනම. හරි. එහෙනම් සිත කියන්නේ හුදෙක් දැනගැනීමේ රේඩාර් එකක් විතරයි කියලා අපි දැන් දන්නවා. මට ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ මේකයි. අහන්න බලන්න. මේ රේඩියෝ එකේ එක සිග්නල් එකක් එහෙම නැත්නම් මේක දැනගැනීමක් කොච්චර වෙලා තියෙනවද කියලා එක. කාලය ගැන නේ දාන්නේ. ඔව් මොකද මට දැනෙන්නේ මගේ කේන්තිය හරි මගේ සතුට හරි පැය ගාණක් සමහර වෙලට දවස් ගාණක් තියෙනවා වගේනේ. මෙතනදී තමයි මේ සංකල්පය තවත් ගැඹුරු වෙන්නේ. පොතේ සඳහන් වෙන විදියට සිතක ආයුෂ්‍ය අතිශයින්ම කෙටි. අර අපි මුලින් කතා කළා වගේ අහසේ ගහන අකුණකටත් වඩා මේ ක්‍රියාවලිය වේගවත්ද? අනිවාර්යයෙන්ම. හැම සිතකටම අතිශය සූක්ෂම අවස්ථා තුනක් තියෙනවා කියලා මේකේ විස්තර කරනවා. පළවෙනි එක උත්පාද. ඒ කියන්නේ ඉපදීම. හරි. දෙවෙනි එක? දෙවෙනි එක ස්ථಿತಿ. ඒ කියන්නේ පැවතීම. ඊට පස්සේ තුන්වෙනි එක තමයි භංග. ඒ කියන්නේ නැතිවීම. උත්පාද, ස්ථಿತಿ, භංග. එතකොට මේ අවස්ථා තුන ගත වෙන කාලය කොච්චර කෙටිද? ඒක කොච්චර කෙටිද කියනවා නම් බාහිර ලෝකයේ එක භෞතික රූපයක්. ඒ කියන්නේ රූප පරමාර්ථයක් ඉපදිලා මැරෙන කාලය ඇතුළත අපේ අභ්‍යන්තරයේ සිත් 17ක් ඉපදිලා මැරෙනවා කියලා මේකේ ගණනය කරලා පෙන්වලා දෙනවා. පොඩ්ඩක් ඉන්න මොකක්ද රූප පරමාර්ථයක් කියන්නේ? අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඒක භෞතික ලෝකයේ වෙන පුංචිම වෙනස් වීමක්ද? ඔව් රූප පරමාර්ථයක් කියන්නේ භෞතික ලෝකයේ තියෙන කුඩාම කෙටිම කාලයක් පවතින වෙනස් වීමකට. අපිට උදාහරණයක් ගන්න පුළුවන් දෙයකට. මෙහෙම හිතමුකෝ ආලෝකයේ එක ෆෝටෝන අංශුවක් අපේ ඇහැට වැටිලා නැති වෙලා යන කාලය. ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි තරම් පොඩි කාලයක් නේ. අන්න ඒ වගේ අතිශය කුඩා මනින්න බැරි තරම් කෙටි කාලයක් ඇතුළතදී භෞතික දේට වඩා 17 ගුණයක් වේගයෙන් අපේ මනසේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ආලෝකාංශුව ඇහැද වැටිලා නැති වෙලා යන කාලය ඇතුළත සිත් 17ක්ම උත්පාද ස්ථಿತಿ භංග වෙලා ඉවරයි. හරියටම හරි. සිත් 17ක්ම සම්පූර්ණම ඉපදිලා මැරිලා යනවා. මේක හිතාගන්න තමාරු වේගයක් නේ. ඒ කියන්නේ භෞතික ලෝකයේ එක කුඩා වෙනසක් සිද්ධ වෙන කාලය ඇතුළත අපේ මනස ඇතුලේ සම්පූර්ණ ජීවන සක්‍ර 17ක් සිද්ධ වෙලා ඉවරයි. ඔව් මනස ඒ තරම් වේගවත්. එනම් මේ තරම් වේගයකින් සිත් ඉපිද මැරෙනවා කියන්නේ අපිට කිසිම සිතක් අල්ලගෙන ඉන්න බෑ කියන එකයි. ඉපදුණු සැනින් මේක විනාශ වෙලා යනවා. හැබැයි මට මෙතන ලොකු පරස්පරයක් පේනවා. මොකද්ද පරස්පරය? සිතක් මෙච්චර ඉක්මනට මැරෙනවා නම් අර උත්පාද ස්ථಿತಿ භංග වෙලා සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා නම් අපිට කෝපයක් හරි දුකක් හරි දිගටම දැනෙන්නේ කොහොමද? මේක ලොකු ප්‍රශ්නයක්. ඊටත් වඩා ඊයේ හිටිය මම තමයි අදත් ඉන්නේ කියන නොකඩවා පවතින හැඟීමක් අපිට එන්නේ කොහොමද? සිත් එච්චර ඉක්මනට මැරෙනවා නම් අපිට හිඩස් දැනෙන්න ඕනේ නේ. මොහොතින් මොහොත අපි මැරෙනවා වගේ දැනෙන්න ඕනේ. අන්න ඒක ඊටමත් තිරණාත්මක ප්‍රශ්නයක්. මේ හිඩස් අපිට නොතේරෙන්නේ නැයි කියන එක තේරුම් ගන්න අපි පරණ සිනමා පටයක්. එහෙම නැත්නම් අර මූවි රීල් එකක උදාහරණයකට ගමු. ෆිල්ම් රෝල් එකක් වගේ. ඔව්. සිනමා පටයක තියෙන්නේ මොකක්ද? එකිනෙකට වෙනස් නිශ්චල ඡායාරූප ගොඩක් නේ. ඔව් පින්තූර ගොඩක් දිගට තියෙනවා. එක රාමුවක තියෙන රූපය නෙවෙයි ඊළඟ රාමුවේ තියෙන්නේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මේ නිශ්චල ඡායාරූප තප්පරයකට රාමු 24ක් වගේ වේගයකින් අපේ ඇස් ඉස්සරහින් යනකොට මොකද වෙන්නේ? අපේ මොළයට බෑ ඒක වෙන්වෙන් ඡායාරූප කියලා අල්ලගන්න. අපිට පේන්නේ නොකඩව පවතින එකම චලනයක්. අන්න හරි. ඒ කියන්නේ අපි දකින වීඩියෝ එකට ඇත්තටම එක දිගට තියෙන දෙයක් නෙවෙයි වේගයෙන් මාරු වෙන පින්තූර ගොඩක්. ඉතින් සිතත් ඒ වගේද? අන්න ඒ වගේ තමයි අපේ සිතත්. අතිශය වේගයෙන් එකින් එක ඉපිද මැරෙන සිත්වලක් තියෙනවා. මේ පොතේකට කියන්නේ චිත්ත පරම්පරාවක් කියලා. චිත්ත පරම්පරාව ඒටන්නේ එක දිගට යන සිත්වලක්. ඔව් මේ චිත්ත පරම්පරාව නිරන්තරයෙන්ම ගලාගෙන යනවා. හැබැයි තප්පරයකට රාමු 24ක් නෙවෙයි තප්පරයකට රාමු බිලියන ගණනක්. අම්මෝ ඒක මාර වේගයක්. අනික එක සිතක් මැරෙනකොටම ඒකේ තියෙන ශක්තිය ඒකේ තියෙන මතකය අලුතෙන් උපදින ඊළඟ සිතට දීලා මැරෙන්නේ. ඒ කියන්නේ හිඩසක් තියන්නේ නැහැ. කිසිම හිඩැසක් නැහැ. මේ අතිශය වේගවත් චිත්ත පරම්පරාව නිසා තමයි අපිට නොකඩවා පවතින මම කෙනෙක් ඉන්නවා කියන මායාව ඇති වෙන්නේ. එතකොට අර අපි මූලින් කියපු කීන්තිය. අර එක දිගට තියෙන කෝපය වුණත් ඇත්තකම එකම සිතක් නෙවෙයි. කෝපයෙන් යුත් සිත් බිලියන ගාණක් එක දිගට ඉපදිලා මැරෙන එකක් තමයි. අපිට එහෙම එක දිගට දැනෙන්නේ. ඒ සිනමා පටයේ කතාවෙන් ඒක මාර පැහැදිලි.
ඒ කියන්නේ අපි දකින මේ නොකොඩවා පවතින ජීවිතය කියන්නේ අතිශය වේගයෙන් මාරු වෙන නිශ්චල රාමු බිලියන ගණනක එකතුවක් විතරයි. හරියටම හරි. එනම් සිත කියන්නේ හුදෙක් දැනගැනීමේ රේඩාර එකක් විතරයි. ඒ වගේම ඒ රේඩාර එකේ එක සංඥාවක් පවතින්නේ අතිශය කෙටි කාලයයි කියන එක දැන් ගොඩක් පැහැදිලි. හැබැයි මට ඊළඟට එන ප්‍රශ්නය මේකයි. කියන්න. සිත කියන්නේ කිසිම වර්ණයක්, හැඩයක්, හැඟීමක් නැති හුදෙක් දැනගැනීමක් විතරක් නම් අපිට ආදරය, තරහව, ඊර්ෂ්‍යාව, අනුකම්පාව වගේ මේ විවිධ හැඟීම් ඇති වෙන්නේ කොහොමද? ඒක හොන ප්‍රශ්නයක්. ඕ මොකද රේඩාර එක කොහොමද තරහ ගන්නේ නේද? අන්න එතනට තමයි අපි මීළඟ තියෙන්නේ. මේ පොතේ ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. මෙතනදි තමයි අලුත් සංකල්පයක් හඳුන්වා දෙන්නේ. මොකක්ද සංකල්පය? ඒකට කියන්නේ චෛතසික කියලා. ඉංග්‍රීසියෙන් අපි කියනවා mental factors කියලා. මේකේ පැහැදිලිව දක්වනවා සිත කිසිම දවසක තනිවම උපදින්නේ නැහැ කියලා. සිත තනියම නෙවෙයි දෙන්නේ. නැහැ. සිත සෑම විටම උපදින්නේ චෛතසිකයන් එක්ක මුසු වෙලා. සිතට තියෙන්නේ අරමුණ දැනගැනීමේ හැකියාව විතරක් වුණාට ඒ සිතට විවිධ ස්වභාවයන්, විවිධ වර්ණයන්, හැඟීම් එකතු කරන්නේ මේ චෛතසික මගින්. ඒ කියන්නේ සිතයි චෛතසිකයි කියන්නේ එකටම බැඳුණු දේවල් දෙකක්? ඔව් අනිවාර්යෙන්ම. සිත සහ චෛතසික අතර අත්‍යවශ්‍ය ලක්ෂණ 4ක් තියෙනවා කියලා මේක විස්තර කරනවා. මොනවද ලක්ෂණ 4? පළවෙනි එක ඒවා එකටමයි උපදින්නේ. දෙවෙනි එක ඒවා එකටමයි දති වෙලා යන්නේ. ඉපදින්නෙත් එකට, මැරෙන්නෙත් එකට. හරි. තුන්වෙනි එක ඒ දෙකම ගන්නේ එකම අරමුණක්. හතරවෙනි එක ඒ දෙකම පිහිටන්නේ එකම වස්තුවක. මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි නේද? උපමාවක් නැද්ද මේකට? මේ සම්බන්ධය විස්තර කරන්න පොතේ පාවිච්චි කරනවා රජ කෙනෙක් ගමන් කරන අවස්ථාවක උපමාවක්. රජ කෙනෙක්ගේ ගමන. ඔව් රජ කෙනෙක් කවදාවත් තනියම පාරේ යන්නේ නැහනේ. ඔහු යන්නේ අමාත්‍යවරු, ආරක්ෂකයන්, පිරිවැර සේනාව පිරිවරාගෙන. ඒක ඇත්ත. රජුට පිරිවරක් ඉන්නවා. මෙතනදී රජු තමයි සිත. පිරිවැර සේනාව තමයි චෛතසික. පිරිවැර නැතුව රජුට තනියම යන්නත් බෑ. රජු නැතුව පිරිවැරට පැවැත්මකුත් නෑ. ඔය කාරණේ තවත් සරල කරගන්න අපි මෙහෙම හිතමුකෝ. කොහමද? පිරිසිදු වතුර පිරවූ වීදුරුවක් තේරව කියලා හිතන්න. පිරිසිදු වතුරට විශේෂ රසයක් හරි වර්ණයක් හරි නෑනේ. ඒක නිකන්ම උදාසීනයි. ඔව් කිසිම වෙනසක් නෑ. ඒ වතුර කියන්නේ අර අපි මුලින් කතා කරපු උදාසීන සිත. දැන් අපි මේ වතුර වීදුරුවට රතු පාට මිහිරි පැණි බිඳුවක් දැම්මොත් මොකද වෙන්නේ? මුළු වතුර එකම රතු පාට වෙනවා, ඒ වගේම රසවත් වෙනවා. අන්න හරි. අන්නේ පැණි බිඳුව තමයි ආදරය, දයාව, කරුණාව වගේ යහපත් චෛතසික. හැබැයි අපි මේ පිරිසිදු වතුරටම වස බිඳුවක් දැම්මොත් එතකොට ඉතින් මුළු වතුර එකම මාරාන්තික වෙනවා. අන්න ඒකනේ. ඒ වස බිඳුව තමයි තරහව, ඊර්ෂ්‍යාව, වෛරය වගේ අයහපත් චෛතසික. ඒ අනුව බැලුවම තරහව, ආදරය වගේ දේවල් ඇත්තටම සිතම නෙවෙයි. ඒවා අර පිරිසිදු සිතට එකතු වෙන චෛතසික. එහෙමත් නැත්නම් වර්ණකාරක පමණයි නේද? ඒ ජලයේ සහ වසබින්දුවේ කතාව මේ න්‍යාය තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමයක්. ඒ වසබින්දුව තමයි අපිව ලෙඩ කරන්නේ. ඔව් වතුර නෙවෙයි. හැබැයි මෙතන තියෙන ලොකුම ට්‍රික් එක තමයි අර පිරිසිදු වතුර වීදුරුවයි වසබින්දුවයි කියන්නේ දෙකක් කියලා අපි අඳුරගන්න නැති එක. අපි හිතන්නේ වතුර එකමයි වස කියන්නේ කියලා. ඒ කියන්නේ අපි සිතයි චෛතසිකයයි පටලව ගන්නවා. හරියටම කිව්වොත් සිත කියන්නේ ඒ පිරිසිදු මාධ්‍ය විතරයි. අපිට දැනෙන සියලුම වේදනාවන්, හැඟීම්, තීරණ ගැනීම මේ ඔක්කොම සිද්ධ වෙන්නේ චෛතසික නිසා. අම්මෝ ඒක මාර වැදගත් පොයින්ට් එකක්. ඒ නිසා කියන්නේ සිතට වඩා චෛතසිකවල ක්‍රියාකාරීත්වය අපේ ජීවිතයට ප්‍රබලව බලපානවා කියලා. මොනසෙක් යහපත් කෙනෙක් හරි අයහපත් කෙනෙක් හරි වෙන්නේ සිත නිසා නෙවෙයි, ඒ සිතත් එක්ක එකතු වෙන චෛතසිකවල ස්වභාවය නිසා. මේක අහගෙන ඉන්නකොට මට හිතෙනවා මේ අතිශය තාක්ෂණික ගැඹුරු කාරණා අපේ සාමාන්‍ය ජීවිතයට ගලපා ගන්න කොහොමද කියලා. ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි මේ කතා කරන්නේ පන්සලක හරි කලාවක හරි භාවනා කර කර ඉන්නකොට වෙන දෙයක් ගැන නෙවෙයිනේ. දවසේ පැය 24ම අපි අත්විඳින ක්‍රියාවලියක් ගැනනේ. ඔව් සාමාන්‍ය ජීවිතයේදී මේක කොහොමද පාවිච්චි කරන්න කියන එක. එතකොට මේ දැනුම ප්‍රායෝගිකව අපිට උදව් වෙන්නේ කොහොමද? උදාහරණයක් විදිහට අපි ට්‍රැෆික් එකේ යනකොට කවුරු හරි වාහනයක් හරාස් කරලා ගියාම අපිට ඒක කේන්තිය කළමනාකරණය කරගන්න මේක පාවිච්චි කරන්නේ කොහොමද? ඕක තමයි මේ සාකච්ඡාවේ වැදගත්ම තැන. හිතන්න කවුරු හරි වාහනයක් හරස් කරලා ගියාම උඹට ලොකු කේන්තියක් එනවා කියලා. සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකද්ද? අපි ඉතින් හිතනවා මං තරහ වෙලා ඉන්නේ මට කේන්තිය කියලා. අන්න ඒකයි. ඒ කියන්නේ අපි මේ හැඟීමයි අපේ අනන්‍යතාවයේ දෙකම එකක් කරගන්නවා. අපි මේ කේන්තිය කියන හැඟීම ඇතුළේ හිර වෙනවා. ඔව් අපි හැඟීම අයිති කරගන්නවා. අර කවුදෝ කරපු වැරද්දකට මම මගේ කරගත්ත කේන්තියකින් මමම පිච්චෙනවා. හරියටම.
නමුත් මේ කාරණා අවබෝධ කරගත්ත කෙනෙක් ඒ දිහා බලන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියටට. කොහොමද? ඔහු දකිනවා වාහනය හරස් කලා කියන එක රූපයක්. ඒ රූපය දැක්කම සිතක් ඉපදුනා. ඒක අර රේඩාර් එක වගේ සිදුවීමක් විතරයි. හරි, එතනදි කේන්තියක් නෑ. හැබැයි ඊළඟට ඔහු දකිනවා මම තරහ වෙලා නෙවෙයි මගේ මේ මොහොතේ ඉපදුණු පිරිසිදු සිතට කෝපය නැමැති චෛතසිකය මුසු වෙලා තියෙන කියලා. අර වතුරට වස බිඳුවක් වැටුණා වගේ. අන්න එතනදි තමයි අර අපි කලින් කතා කරපු සිනිතේ වේගය වැදගත් වෙන්නේ නේද? ඔව්. කොහොමද ඒක වැදගත් වෙන්නේ? මොකද ඔහු දන්නවා මේ සිත අකුණු සැරයකටත් වඩා වේගයෙන් ඊළඟ මොහොතේ මැරෙනවා කියලා. සිත මැරෙනකොට අර කෝපය කියන චෛතසිකයත් එක්කම මැරිලා යනවා. අන්න හරියටම. අලුතෙන් උපදින ඊළඟ සිතට ඒ කෝපය අරගෙන යන්නම ඕනේ කියන නීතියක් කොහෙවත් නැහැ. ඒක අපි විසින්ම අලුත් සිතටත් බලයෙන් කවවන වස බිඳුවක් විතරයි. මේ විදිහට සිතේ ක්‍රියාවලිය දිහා දුර ඉඳන් බලන්න පුහුණු වුණොත් අපිට පුරුවන් වෙනවා කේන්තියට හරි දුකකට හරි වහල් වෙන්නේ නැතුව ඉන්න. ඔව්. මේක තවත් එක මානසික සංරචකයක් විතරයි. මේක තව ක්ෂුද්‍ර තත්පරයකින් නැති වෙලා යනවා. කේද ඒකින් අත බෙදන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපේ හැඟීම් වලට අයිතිකාරයෝ වෙන්න ඕනේ නැහැ. හැඟීමක් ආවම ඒක දිහා බලලා මේක චෛතසිකයක් විතරයි කියලා තේරුම් ගන්නකින් මාර මානසික සහනයක් ලැබෙනවා. ඇත්තට මේක හරියට මනසට දාපු හැකර එකක් වගේ. අද අපි මේ මාතෘකාව ටිකක් හාරාවුස්සලා බලපු එකෙන් ජීවිතය දිහා බලන කෝණේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් තැනකට අපි ආව කියලා මට හිතෙනවා. මේක හුදෙක් න්‍යායක් නෙවෙයි. මේක අපේ මනසේ ක්‍රියාකාරීත්වය පෙන්වන සජීවී සිතියමක් වගේ. ඒ සිතියම කියවන්න පුරුදු වුණාම අපේම ඇතුළේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර අපිටම හොයාගන්න පුළුවන්. එහෙමනම් අද අපි මේ සාකච්ඡාව අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අපි අද කතා කරපු ප්‍රධාන කරුණු ටික කෙටියෙන් මතක් කළොත් පළමුවෙන්ම අපි ඉගෙන ගත්තා සිත කියන්නේ මොළයේ ඇතුළේ තියෙන කෑල්ලක් හෝ භෞතික දෙයක් නෙවෙයි කියලා. ඔව්, ඒක හුදෙක් බාහිර අරමුණු දැනගන්නා ක්‍රියාවලියක් නැත්නම් රේඩාර් එකක් වගේ සංවේදනයක් විතරයි. දෙවනුව මේ සිතක ආයුෂය අකුණු සැරයකටත් වඩා වේගවත් බවත් එක භෞතික රූපයක් වෙනස් වෙනකොට සිත් 17ක් ඉපිද මැරෙන බවත් අපි කතා කළා. අනිවාර්යෙන්ම ඒ වේගය අපිට හිතා ගන්නත් අමාරුයි. අවසාන වශයෙන් අපිට දැනෙන ආදරය, තරහව, කේන්තිය වගේ සියලු හැඟීම් සිත නෙවෙයි, ඒවා සිතත් එක්ක එකට ඉපදිලා එකට මැරෙන චෛතසික, එහෙමත් නැත්නම් වතුරට දාපු වර්ණකාරක පමණක් බවත් අපි තේරුම් ගත්තා. ඔව්, ඒ වර්ණකාරක තමයි ජීවිතේ ලස්සන කරන්නේ වගේම අවලස්සන කරන්නේත්. මේ ඔක්කොම කරුණු එකතු කරලා බැලුවම මට අන්තිමටම එක ගැඹුරු ප්‍රශ්නයක් මනසට එනවා. මොකක්ද ඒ ප්‍රශ්නය? අපි අද මේ කතාව පටන් ගනිද්දී සිත තප්පරයකට මිලියන වාරයක් ඉපිද මැරෙනවා කියලා කතා කළානේ. එහෙම බැලුවොත් මීට විනාඩි 15කට කලින් මේ සාකච්ඡාවට සවන් දෙන්න පටන් ගත්ත මොහොතේ හිටිය පුද්ගලයාගේ සිත් කෝටි ප්‍රකෝටි ගණනක් දැන් ඉපදිලා මෙරිලා අවසන් නේද? මේක ඇත්ත. එහෙම බැලුවොත් භෞතිකව කණ්ණාඩියෙන් බැලුවම අපි එකම පුද්ගලයෝ වගේ පේනුනත් මානසිකව මේ චිත්ත පරම්පරාවට අනුව බැලුවොත් අපි දැන් සම්පූර්ණයෙන්ම අලුතයි වෙනවා. අර විනාඩි 15කට කලින් හිටිය අය දැන් කොහෙවත් නැහැ නේද? ඉතින් අන්න ඒ වෙනස් වීම අත්විඳින අලුත්ම මනසකින් යුතුව තවත් මෙවැනිම අපූර්ව අදහස් කිවේෂණයකින් හමු වෙන තුරු අදට අපි සමුගන්නවා. රැඳී සිටියාට බොහොම ස්තුතියි. යලිත් හමු වෙමු.